எமது முன்னோர்கள் வரையறுக்கப்பட்ட காலத்திற்கு மாத்திரம் பெய்யும் மழையை சேமித்து விவசாயத்திற்கு பயன்படுத்துவதற்காக ஒரு அற்புதமான பண்டைய தொழில்நுட்பத்தை பயன்படுத்தினர். அதுதான் එල්ලංකා என்று අழைக்கப்படுகிறது. වැව් සහ අමුණු ජල විද්‍යාත්මක එකට බැඳුණු පද්ධතියක් තමයි එල්ලංකාව කියන්නේ. ඒක ලංකාවේ විශේෂයෙන් බීලි කලාපයේ ඈත අතීතයේ සිට අවුරුදු 2000ක පමණ පැරණි ඉතිහාසයක් තියෙනවා කියලා දැනට හොයාගෙන තියෙනවා. உலர் வலயத்தின் குளங்கள் நீர் குறைவாக உள்ள காலங்களில் அந்நீரை பாதுகாத்து அதனை சூழவுள்ள சூழலை முறையாக பேணுவது எவ்வாறு என்பதில் அவதானம் செலுத்தியே இந்த එල්ලංකා தொகுதி உருவாக்கப்பட்டது. එල්ලංකාව කළමනාකරණය සඳහා අතීතයේ වෙනම සමාජ ව්‍යුහයක් තිබුණා. මේ සමාජ ව්‍යුහය තුලින් තමයි මේ එල්ලංකාව කළමනාකරණය වුණේ, ආරක්ෂා වුණේ, සංරක්ෂණය වුණේ. මේ සමාජ ව්‍යුහයේ ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කරා ගමේ ගමරාල, ගමේ වෙදරාල, ගමේ නැකත්රාල මේ හැමදෙනාම කරේ එල්ලංකාව කළමනාකරණය කිරීම. ඒ කළමනාකරණය තුලින් සියවස් ගණනාවක් මේ එල්ලංකාව ආරක්ෂා වෙලා පවත්වාගෙන ආවා. எල්லங்கா தொகுதி என்பது பல குளங்களில் ஒரு கூட்டமைப்பாகும். அதேபோல ஒரு குளம் என்பது பல்வேறு பாகங்களை கொண்ட மற்றொரு தொகுதியாகும். இவ்வாறான பல பாகங்களை இன்று காணக்கூடியதாக இல்லை. එල්ලංකාව වැවේ කොටස් ගත්තාම විශේෂයෙන් කට්ටකඩුව, ගස්කොම්මන ඒ වගේ දේවලුත් මිනිස් ක්‍රියා නිසා විනාශ වෙලා තියෙනවා. எமது வளமான செழிப்பை நாம் மீண்டும் பெற்றுக்கொள்ள வேண்டுமானால் எஞ்சியுள்ள இந்த பாரம்பரிய எல்லங்கா தொகுதிகளை பாதுகாப்பதற்கும் மீண்டும் கட்டியெழுப்பதற்குமான ஒரு வழிமுறை அவசியமாகும். அதற்கு தீர்வாகவே காலநிலை மாற்றத்திற்கு இசைவாக நீர்ப்பாசன விவசாய திட்டத்தின் தலையீட்டுடன் එල්ලංකා தொகுதி மேலாண்மை குழுக்கள் நிறுவப்படுகின்றன. එල්ලංකා පද්ධතිය කළමනාකරන පිහිටුමේ ප්‍රධාන අරමුණ තමයි මේ එල්ලංකාවේ ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරන්න, එල්ලංකාවේ පරිසරය ආරක්ෂා කරන්න, එල්ලංකාව තවදුරටත් ඓතිහාසික වශයෙන් තිබුණු ඒ සියලු අංගෝපාංග සහිතව එල්ලංකාව පවත්වාගෙන යාම. මේ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම වර්ධනය කරන්න තමයි මේ එල්ලංකා කළමනාකරණයට පිහිටුවේ. எமது நாட்டின் பெரும்பாலான குளங்கள் விவசாய சேவைகள் அபிவிருத்தி சட்டத்தின் கீழ் நிறுவப்பட்ட விவசாய அமைப்புகளினால் இதன் விவசாய அமைப்புகள் தனித்தனி குளங்கள் அடிப்படையாக கொண்டே நிறுவப்பட்டுள்ளன. ஆனால் එල්ලංකා என்பது ஒரு குளங்களின் தொகுதியாகும். පද්ධතියක් තනිතනි වැව්වල අධිකාරීන් විසින් පාලනය කිරීම ප්‍රශ්න සහගතයි. ඊට අමතරව මේ පද්ධතියේ වැව් විතරක් නෙවෙයි, වැව්වට අමතර පරිසරය, පෝෂක ප්‍රදේශය සහ අනිකුත් අංගෝපාංග තියෙනවා. ඉතින් වැව් ගොවි සංවිධාන විසින් මේව ගැන සොයා බැලීමක් කරන්නේ නැහැ. ඒ නිසා මේ වැව් පද්ධතිය එල්ලංකාව පාලනය කරන්න ඒ සියලුම දිනා ඒකාබද්ධව සංවිධානයක් අවශ්‍යයි. එල්ලංකාවක් ගත්තන් සම්පත් පරිහරණය කරන්න විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ සම්පත් චලමනාකරණය කරන්න අතර ප්‍රධාන තැනක් ගන්නවා රජයේ ආයතන. ඒ වගේම ඒ සම්පත් පරිහරණය කරන ප්‍රතිලාභීන් මෙම දෙගොල්ලොම මේ කළමනාකරණයේදී සම්බන්ධ වෙන්න ඕන. මේ දෙගොල්ලොම එකතු වෙලා තමයි අපි වර්තමාන එල්ලංකා කළමනාකරණ ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ. ඒ දෙගොල්ලොන්ගේ සහභාගීත්වයෙන් දායකත්වය. දේශගුණ සූරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මගින් එල්ලංකා පද්ධති 72ක වැඩ කරනවා. මේ එල්ලංකා පද්ධති 72 මේ වෙනකොට එල්ලංකා පද්ධති 60ක අපි එල්ලංකා කළමනාකරණ කමිටු පිහිටුවලා තියෙනවා. මෙතෙක් තිබුණේ තනිතනිව කළමනාකරණය කරන ක්‍රමවේද. ඒ ආයතනයේ ගැටලුව ප්‍රශ්නය විසඳා ගන්න උත්සාහ කරගත්තා. මේ සම්පත් පරිහරණය කරන්න විදිහට සියලුම රජයේ ආයතන සහ සියලුම නිලධාරීන් එකතු වෙලා එල්ලංකා කළමනාකරණයට වැඩසටහනක් මෙතෙක් තිබුණේ නැහැ. ඒ සඳහා වැඩපිළිවෙල තමයි අපි මේ එල්ලංකා කළමනාකරණ කමිටු තුලින් හඳුන්වා දීලා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. සාමාන්‍යයෙන් ප්‍රාදේශීයකම් කොට්ටාසයක තියෙන එල්ලංකාවල ප්‍රධානියා වෙන්නේ ප්‍රාදේශීයකම්වරයා. ඒකේ ඒ කමිටුවේ සභාපති, ඒ ලේකම් වෙන්නේ ගොවිජන சேவா දෙපාර්තමේන්තුවේ நிலதாரியை. அதேபோல அந்த எல்லங்கா தொகுதிக்குரிய அதிகார எல்லைக்குள் உள்ள அனைத்து அரசு உத்தியோகத்தர்கள், அனைத்து விவசாய அமைப்புகள் மற்றும் சமூக அடிப்படையிலான அமைப்புகளின் தலைவர்கள் மற்றும் செயலாளர்கள் என அனைவரும் இந்த එල්ලංකා தொகுதி மேலாண்மைக்கு உறுப்பினர்கள் ஆவர். එල්ලංකා පද්ධති තුළ විවිධ මානව ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. මිනිස්සු දැන හෝ නොදැන පරිසර විනාශ වීමට යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කැලෑ කැපීම, සතුන් දඩයම් කිරීම,
පස් කැපීම වැනි ක්‍රියාකාරකම් මිනිස්සු හරහා සිද්ධ වෙනවා. හැබැයි අපි මේ එල්ලංගා පද්ධති කළමනාකරණ කමිටුව හරහා බලාපොරොත්තු වෙන්නේ මෙතෙක් කාලයක් මේ රජයෙන් කෙරෙන්න ඕන මේ පාලනය කියන්නේ මේවා හොයා බලලා මේවට පිළියම් යෙදීම වෙනුවට මහජනතාව කොහොමද මේ පාලනයට එකතු කරගන්නේ කියලා. ඒතර මහජනතාව හරහා මේ එල්ලංගා කළමනාකරණ கமிட்டுවට මේ ගැටලு எනවා. எல்லங்கா தொகுதி மேலாண்மைக்கு குழு ஒன்று நிறுவப்பட்ட பின்னர் அந்த எல்லங்கா தொகுதி குறித்து முறையான ஆய்வை மேற்கொள்வதற்காக குறுக்குவெட்டு நடைப்பயணம் ஒன்று ஏற்பாடு செய்யப்பட்டுள்ளது. හරස්කඩ චාරිකාව සියලුම නිලධාරීන් ගොවීන් සහායකට සම්බන්ධ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් අපි එල්ලංගාවේ ඉහළම වැවේ සිට පහළ මහවැව දක්වා සියලුම ප්‍රදේශ ආවරණය වෙන විදිහට මේ හරස්කඩ චාරිකාව යනවා. මේ හරස්කඩ චාරිකාවෙන් අපි අඳුන ගන්නවා මේ එල්ලංගා තියෙන සම්පත් ආයනය වෙච්ච විනාශ වෙච්ච තියෙන දේවල් අපි සියලු දේවල් අධ්‍යයනය කරලා අඳුන ගන්නවා. அமையும் இந்த குறுக்குவெட்டு நடைப்பயணத்தினூடாக இந்த எல்லங்கா தொகுதியில் உள்ள வளங்கள் அழிவடைந்த வளங்கள் என அனைத்தையும் நாம் ஆராய்ந்து இன காண்கின்றோம். මේ සැලැස්ම සියලු පාර්ශවල එකඟතාවයෙන් හදන්නේ නිකම්ම හදන සැලැස්මක් නෙවෙයි. එල්ලංගාව තුළ ඇවිදලා තොරතුරු එකතු කරලා ඒ තොරතුරු සමාලෝචනය කරලා ආයේ ඒ තොරතුරු අදාළ පාර්ශවවලින් තොරතුරු වල නිවැරදිභාවය තහවුරු කරගෙන මේ සැලැස්ම හදන්නේ. ඒ සැලැස්ම පිටින් ගේන එකක් නෙවෙයි. එල්ලංගාවටම එල්ලංගාවේ තියෙන ගැටලු හඳුනාගත් ඒ ගැටලු වලට විසඳුම් සොයාගත් සැලැස්මක්. සැලැස්ම සකස් කිරීමේ කාර්යයේදී සියලුම රජයේ ආයතන ඒත් එක්කම ප්‍රතිලාභී ආයතන මේගොල්ලෝ සම්බන්ධ වෙනවා. මේ සැලැස්ම තුලින් ඒගොල්ලොන්ට හැකියාව ලැබෙනවා තමන්ගේ ගැටලු තමන් විසින් විසඳා ගන්න පරිසරයක් හදා ගන්න එක. මේ සැලැස්මත් අපි කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන වශයෙන් ඒ සැලැස්මේ ක්‍රියා කළ යුතු දේ අපි තීරණය කරනවා. ඒ තීරණය කළා අපි සැලැස්ම වියදම් ඇස්තිමේන්තු හදලා ව්‍යාපෘති කාලය තුර අපි මේකේ මේ කෙටි කාලීන ක්‍රියාකාරකම් සියල්ල අපි ක්‍රියාත්මක කරනවා. ගමේ තියෙන අඩුපාඩු පුළුවන් තරම් ගොවි සංවිධානයක් එක්කව වෙලා මහජනතාව එක්කව වෙලා ඒ ගමෙන්ම විසඳා ගැනීම කරනවා. මුදල් වියදම් වෙන බැරි වෙන දෙයක් තමයි ඉස්සරහට ගිහිල්ලා රජයේ මූල්‍ය ආධාරයට කෙරෙන්නේ. අපි හිතමු යම් ප්‍රදේශයක සතුන් දඩයම කරනවා. ඒ වගේ තමයි ගස් කැපීම කරනවා රැකියාවක් විදිහට. දුප්පත් මිනිස්සු යම් කණ්ඩායමක් මේක කරනවා නම් එල්ලංගා පද්ධති කළමනාකරණ කමිටුවෙන්ම රජයට යෝජනා කරනවා මෙයාට මෙන්න මේ ස්වයං රැකියාවන් දෙමු. එතනදී ප්‍රාදේශීය ලේකම්වරයා එයාගේ මට්ටමින් පුළුවන් ස්වයං රැකියාවකට උදව් කරනවා. එහෙමත් බැරි නම් එයා ඊට පස්සේ යනවා ඊළඟ මට්ටමට දිස්ත්‍රික් මට්ටමට නැත්නම් පළාත් මට්ටමට ගිහිල්ලා ඒ අවශ්‍ය සහයෝගය දීලා ඒ වෙන හානිය නවත්තන්න කටයුතු කරනවා. එල්ලංගා කළමනාකරණ කමිටුවේ මූලික කාර්යභාරය වෙන්නේ එල්ලංගාව පරිහරණය කරන්නෝ එල්ලංගාවේ සම්පත් පරිහරණය කරන්නෝ ඒකාබද්ධ වෙලා ඒක තැනකට ගෙනල්ලා ඒකාබද්ධ ප්‍රවේශයකින් මෙම එල්ලංගාව සියලු පාර්ශව එකඟතාවෙන් ආරක්ෂා කිරීම කළමනාකරණය කිරීම. අපි එක පද්ධතියක් විදිහට ඒකාබද්ධ වුණා. ඉහළ වැවේ සිට පහළ වැව දක්වා අපිට ජලය කළමනාකරණ කර ගැනීමට ලොකු අවස්ථාවක් අපිට ලැබුණා. ඒ වගේම වැව් විනාශ කරමින් අපි සෑහෙන ඊට ප්‍රමාණයක් අල්ලගෙන තියෙනවා. ඒවා නිසා අපිට වැව් අමුණු වල ජලය ගෙන යාමට සෑහෙන අපහසුකම් තිබ්බා. වන සංහාර අපවිය වෙන අපි අතින්ම සිද්ධ වෙලා තියෙනවා. නැවත ඒ දේවල් නොවෙන්න වග බලාගෙන කටයුතු කරන්න තරම් අපිට මේ ව්‍යාපෘතිය හරහා මේ ප්‍රතිලාභ ලැබුණා. අපි ගොවි සංවිධානය හැටියට අපි දැනුවත් කරා පොදුවේ අපට තියෙන අඩුපාඩු හැටියට අපේ කුඹුරු යායට ඇලවේලි තිබුණේ නැහැ. පාරක් තිබුණේ නැහැ. එතකොට අපේ වැව ප්‍රතිසංස්කරණය කරලා තිබුණේ නැහැ. මේවා මං අහලා තියෙන විදිහට 1956 ප්‍රතිසංස්කරණයක් වුණාට පස්සේ සුහුරු ව්‍යාපෘතියෙන් තමයි අපට මේ ගිය අවුරුද්දේ අපේ දඹගොල්ල වැව හදලා දුන්නා. ඊට අමතරව මේ අවුරුද්දේ වේලි පාරවල් ටික හදලා දුන්නා. තව අඩුපාඩු හැටියට දැනට තියෙන දේවල් අපිට ඉදිරිපත් කරන්න කිව්වා. காலநிலை மாற்றத்திற்கு இசைவாழ் நீர்ப்பாசன விவசாய திட்டத்தின் ஊடாக குளங்கள் மற்றும் கால்வாய்களை புறமைத்தல் மற்றும் துப்புரவு செய்தல், நீரந்து பகுதிகளில் வளப்பயிற்சியை முன்னெடுத்தல் போன்ற பணிகள் தற்போது ஆரம்பிக்கப்பட்டுள்ளன. මේ කණ්ඩායමක් එක්ක එකතු වෙලා වැඩ කරනකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වනය ආරක්ෂා කරගන්න සියලුම පාර්ශවවල සහයෝගය ලැබෙනවා. ගොවි ජනතාවට වැව ආශ්‍රිත ප්‍රශ්න විසඳා ගන්න සියලුම පාර්ශවවල සහයෝගය ලැබෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමයාට හෝ තුමියට තමන්ගේ බලප්‍රදේශයෙන් ප්‍රශ්න විසඳ ගන්න
සියලුම් පාර්ශවල සහාය ලැබෙනවා. මේ සංකල්පය තුළින් අවස්ථාව ලැබිලා තියෙනවා ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ කළමනාකරණ වැඩපිළිවෙලක් සකස් කරන්න. ශ්‍රී ලංකා කමිටු කරගා ලොකු වැඩ කටයුතු කරන්න අපිට පුළුවන්කමත් වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ ශ්‍රී ලංකා පද්ධති කමිටුව අපි මේ ව්‍යාපෘති නිම වුණත් අපි පවත්වාන යනවා. பூமி தாயை நேசிக்கும் மனிதர்கள் இந்த புதிய திட்டத்துடன் இணையத் தொடங்கியுள்ளனர். அது முதல் வெற்றியும் சாதனை பயணமும் எப்போதும் அதனுடையே இணைந்திருந்தது. மறுத்து கொண்டிருக்கும் ஒரு பூமி சுற்றுச்சூழலை மீண்டும் சுவாசிக்க தொடங்கியுள்ளது. செழிப்பிற்காக எமது முன்னோர்கள் உருவாக்கி அந்த அதிசயத்தை நாம் மீண்டும் கட்டியெழுப்ப வேண்டும். ஏனெனில் இந்த ஒவ்வொரு நீர்த்துளியிலும் எமது உயிர் வாழ்வின் கதை இன்னும் ஓடிக்கொண்டிருக்கிறது. காலநிலை மாற்றத்திற்கு இசைவான நீர்ப்பாசன விவசாய திட்டம், விவசாய கால்நடை காணி மற்றும் நீர்ப்பாசன அமைச்சு.